අපි හැමෝම ආසයි කොකිස් වලට, කැවුම් වලට. අවුරුදු දාවත් එක්කම අපේ දිවාගට එන රසයි. නමුත් ඔයාලට කියන්නද කොකිස් කොහෙත්ම සිංහල කෑමක් නෙවෙයි. එහෙම කිව්වහම සමහරු කලබල වෙයි. ඒත් ඇත්ත තමයි කොකිස් කියන නමම අන්දේසි වචනයක්. ඒ වගේම කැවුම් ගැන ඔයා දන්නවද? අපේ රජුන් යුද්ධවලදී කැවුම් යොදාගත්තේ තුවාල සුව කරන්න. ඔව් ඇත්තටම. කැවුම් කෑමට විතරක් නෙමෙයි බෙහෙතක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. මේ අවුරුදු කැවිලිවල ඇති සැබෑ කතාව දැනගන්න ලෑස්තිද? එහෙනම් අපි පටන් ගමු. අපි පටන් ගමු කොකිස් වලින්. අවුරුදු දාවත් එක්කම අපේ මේසයට එන මේ රන්මන් පැහැති මලක හැඩයට වන රස කැවිල්ල හැපෙන සුළුයි, පැණි රසයි. අපේ අම්මලා ආච්චිලා පරම්පරා ගණනාවක් තිස්සේ හදන කෑමක්. හැබැයි අපි හිතන්නේ එය අපේම කෑමක් කියලා. නමුත් සැබෑ ඉතිහාසයේ ඊට වඩා ගෝලීයයි. ලන්දේසි බසින් කෝක්ගෙස් කියන්නේ කුකීස් හෝ බිස්කට්. අද අපි ඉංග්‍රීසියෙන් කුකීස් කියනව නේද? ඒක ඇවිත් තියෙන්නේ ලන්දේසියෙන්මයි. 17 වෙනි සියවසේ ලන්දේසීන් අපේ වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගෙන සිටියා. ඒ කාලේ ඔවුන්ගේ ආහාර පුරුදුත් ගෙනාවා. නමුත් කුකීස් එක්ක තවත් රසවත් කතාවක් තියෙනවා. ඒ ගැන දැනගන්න අපි තවත් නැගෙනහිර දෙසට යන්න ඕන. ඉන්දුනීසියාවට සහ මැලේසියාවට ගියාම ඔයාට එහෙමත් කෑමක් හම්බ වෙනවා. හොයාංග්. එහි අර්ථය සෙලවෙන පිටි කේක්. ඒක හදන්නේ සහල් පිටි, පොල්කිරි, සීනි, බිත්තර, ලස්සන අච්චු වලට දාලා. රස බලනකොට අපේ කොකිස් වගේමයි. ඒක හම්බයක්ද? ඇත්තටම නෙවෙයි. ලන්දේසි යටත් විජිත සමයේදී ඔවුන් බොහෝ මැලේ ජනතාවක් ශ්‍රී ලංකාවට ගෙනාවා. සොල්දාදුවන් විදිහට, දේශපාලන පිටවහල්කරුවන් විදිහට. අද අපි ඒ අයව හඳුන්වනවා ශ්‍රී ලංකා මැලේ කියලා. ඔවුන් එක්ක ආවා ඔවුන්ගේ භාෂාව, සිරිත් පිරිත්, ඇඳුම් පැළඳුම් සහ ආහාර. ඒක අපේ කුස්සියට ඇතුල් වුණා. අවුරුදු කෑමක් වුණා. අද අපි ඒකට කියනවා කොකිස් කියලා. ඉතින් අපි හිතුවට වඩා කොකිස් ලෝක සංචාරකෙක්. නෙදර්ලන්තයේ ඉඳන් ඉන්දුනීසියාවට, ඉන්දුනීසියාවේ ඉඳන් ලංකාවට. අපේ අවුරුදු මේසේ ඉන්න කොකිස් කියන්නේ ගෝලීය ඉතිහාසයක කුඩා කෑල්ලක්. දැන් අපි බලමු අනිත් අවුරුදු කෑම. කැවුම්. කැවුම් කවුද නොදන්නේ? තෙල් බැදපු අඳුරු රන්වන් පැහැති පැණිදිය වතුරෙන් පොඟවපු මේ රස කැවිල්ල. අවුරුද්දට කැවුම් නැත්නම් අවුරුද්දක් නෑ කියලා සමහරු කියනවා. නමුත් කැවුම් කෑමට විතරක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. අපේ මහවංශයේ කියනවා දුටුගැමුණු රජතුමා කැවුම් පූජා කළා කියලා. ඒ ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේදී. ඒ කියන්නේ අවුරුදු 2000කට විතර කලින්. නමුත් ඒ විතරක් නෙමෙයි. ලස්සන පුරාවෘත්තයක් තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ හමුදාව යුද්ධයට කලින් කැවුම් විශාල ප්‍රමාණයක් හදලා තියෙනවා. නමුත් ඒ කැවුම් කන්න නෙවෙයි, තුවාල සුව කරන්න. ඔවුන් ඒ කැවුම් වාතයට විවෘත කරලා දිලීර හැදෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ දිලීර සහිත කැවුම් කැබලි යුද්ධ පිටියේ තුවාල වලට ආලේප කරලා තියෙනවා. ආසාදන වළක්වන්න. ඒ කතාවේ සැබෑ ඉතිහාසයක් තියෙනවද කියලා හරියටම නම් කියන්න දන්නේ නැහැ. නමුත් ඒක කියනවා කැවුම් ලෝකෙම දුර්ලභ කෑමක් බව. එක පැත්තකින් යුද පිටියේ බෙහෙතක්, අනිත් පැත්තේ උත්සව සමයේ රස කැවිලි. කැවුම් ගැන ලස්සන කතාවක් තියෙනවා 17 වන සියවසේ ඉංග්‍රීසි නැව් කපිතාන්වරයෙකු වූ රොබර්ට් නොක්ස් විසින් ලියන ලද පොතේ. ඔහුගේ නැව බිඳීමෙන් පස්සේ මහනුවර රාජධානියේ අවුරුදු 20ක් රඳවාගෙන හිටියා සිරකරුවෙක් විදිහට. ඔහු ලියපු පොතේ තියෙනවා ලන්දේසි තානාපතිවරු මහනුවර රාජ සභාවට ආපු වෙලාවේ ඔවුන්ට පිළිගන්වලා තියෙනවා රන්වන් පැහැති තෙල් බැදපු කැවුම් තැටි කියලා. ඒ කාලේ ලන්දේසින්ට මේ වගේ රස කැවිලි හදන හැටි දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඔවුන් ඇහුවා මේවා ගහක වැවෙනවද කියලා. ඒ තරම් අපේ කැවුම් ඔවුන්ව පුදුමයට පත් කළා. එයාලා හිතුවා මේ තරම් සියුම් රස කැවිල්ලක් මිනිස් අතින් හදන්න බෑ කියලා. ඒ කතාවෙන් පේනව නේද? 17 වෙනි සියවසේ වුණත් කැවුම් කියන්නේ ජාතික වස්තුවක් කියලා. විදේශීය තානාපතිවරුන්ට පිළිගන්න තරම් වටිනා කෑමක්. නමුත් කැවුම් වල කතාව නවතින්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි. අදත් මැලේසියාවේ වීදිවල, ඉන්දියාවේ රාත්‍රී කඩවල ඔයාට හම්බ වෙනවා චුචු කියන කෑම. චුචු හරියටම අපේ කැවුම් වගේ පෙනුමයි. හරියටම අපේ කැවුම් වගේ රසයි. ඒක හදන්නේ සහල් පිටි, තල් සීනි, තෙල් බැදලා. අපේ කැවුම් හදන්නේ කිතුල් පැණි වලින්. චුචු හදන්නේ ගුලා මලකා නැත්නම් පොල් සීනි වලින්. ඒ විතරක් නෙමෙයි අපිට තියෙනවා කුඩි කැවුම්, නාරම් කැවුම්, මුං කැවුම්, තල කැවුම්. ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ තියෙනවා චුචුර් කචන් කියලා එකක්. ඒක හරියට අපේ මුං කැවුමට සමානයි. අපි හිතනවා කැවුම් අපේ කෑමක් කියලා. ඇත්තටම ඒක අපේ. නමුත් ඒකේ මුල් ලෝකේ කොනක හරි අපිට නෑදෑ කෙනෙක් ඉන්නවා. මේක පෙන්වන්නේ සූපශාස්ත්‍ර සම්ප්‍රදායන්ට සීමාවක් නැහැ කියන එක. කෑම කියන්නේ භාෂාවක්. ඒ භාෂාව කතා කරන්න හැමෝටම පුළුවන්. අපි හැමදාම කන කොකිස් කියන්නේ නෙදර්ලන්තයේ ඉඳන් ඉන්දුනීසියාවට, ඉන්දුනීසියාවේ ඉඳන් ලංකාවට ආපු කෑම. අපි හැමදාම කන කැවුම්
අවුරුදු 2000ක් පැරණි රජවරුන්ගේ යුද බෙහෙතක් වූ ලන්දේසීන් පවා පුදුමයට පත් කළ මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ නෑදෑයන් ඉන්න කෑමක්. අපේ කෑම කියන්නේ අපේ ඉතිහාසයේ කුඩා කෑලි. සෑම කටගැස්මක්ම අතීතයේ ගමන් බිමන් වල සලකුණක්. ලන්දේසි නැව්වල ගමන් කළ මැලේ සොල්දාදුවන්ගෙන් පටන්ගෙන අපේ යුද්ධයේ යුද කඳවුරු දක්වා ඒ සියල්ල අපේ අවුරුදු මේසේ රස විඳින්න ලැබෙනවා. ඊළඟ වතාවේ කොකිස් කටක් කනකොට මතක තියාගන්න. ඔයා කන්නේ කුකියක් විතරක් නෙමෙයි. ඔයා කන්නේ ඉතිහාසයක්. ඔයා කැවුම් කෑල්ලක් කනකොට මතක තියාගන්න. ඔයා කන්නේ රජකුගේ බෙහෙතක්. තානාපතිවරුන් පුදුමයට පත් කළ රසයක්. සහ ලෝකයේ අනිත් පැත්තේ ඉන්න අපේ නෑදෑයින්ගේ කෑමක්. අපේ කෑම අපේ කතාව කියනවා. ඒ කතාව අහන්න, රස විඳින්න, තේරුම් ගන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.